තාම මේ අර තෙල් වර්ග අතරින්නේ නැහැ. අතරින්න කැමති නැහැ නේ. හරි. වාගේ දැනගැනීමට මම කියන්නම් මේක ලෝකවාසී ජනතාවත් දැනගත්තට කමන්නේ. මොකද මේ බොහෝ දේවල් යම් අයගේ නැදිනුවත්කම හෝ එහෙම නැත්නම් ව්‍යාපාරික වශයෙන් කරන හේතු කොටගෙන මේවා වරද්දම් කරන දේවල් තියෙනවා. කිසිම දායක කිසිම කෙනෙක් මහා දේව දපන තයියෝරුව ගෙවල් පත්තු කරන්නේ එපා. ඒක අයිති දේවාල වලට පමණයි. දේවාල කියලා ඔය නිකන් ඔය ආරූඪ වෙලා ඔළුව බලලා එහෙම නෙවෙයි. නම්බුකාර විදිහට ගෞරව ලෙස මේ කියන්නේ වතාවත් ආනුකූල කරන තැනින් අපි එක පැත්තක් කතා කරමු. කතරගම දේවාලේ කවදා කරුණා ගිහිල්ලා ඇත්ත තියෙනවනේ. යන්ගිදීගේ වතාවත් ක්‍රමවේදයක් එකනේ අන්නෙවෙනි දේවාල ලංකාවේ තියෙනවා නම් ඒවට හොඳයි. හැබැයි එකක් තියෙනවා. සමාන දේවාලයක් හදාගෙන දේවාලේ වෙනම කුටියක් බවට පත් කරගෙන ඉන්ද්‍ර ස්ථානයේ සම්බන්ධතාවකින් තොරව එතන කරනවා නම් අන්නෙතන මේ තේල් පාවිච්චි කරන්න පුළුවන්. පොඩ ඒක යන්න ඕන හැබැයි එයාට ආයතා දේවල් කරන්න බෑ. කරනකොටම දඩුවම් ගන්නවා. ඒක එකක්. දෙක වාට කරන්න ඕන මහා තෙයෝ. මහා තෙයෝරු කියන එක සාමාන්‍යයෙන් අපි ගන්නේ විශේෂයෙන්ම ගෙවල් වල පත්තු කරන්නේ. එහෙම නැත්නම් යාපත මනුස්සයාගේ යාපත වෙනුවෙන් කරන දේ. මහා තෙයෝ. මහා තෙයෝරුෙන් අපිට ගෙදරක පහන් පත්තු කරන්න දුන්නාම වෙන විශේෂම පහන් ක්‍රම ක්‍රමයක් තියෙනවා. පළමුවෙන්ම කරනකොට ගෙදර අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. කහදියර ඉහින්න ඕනේ. ගෙදර දැන් අපි මහා තෙයෝරු ගෙනන කලින් 3 දවසකට කලින් පමණ කටියම කරන්නේ නැහැ. අතුපතු ගාලා කහදියරලා ඒ වෙලෙදි සුද්ධ කරන්න ඕනේ. බොහොම තැන් වලට ඒක කරගන්න බෑ. බාධා කරනවා. මොකද ප්‍රේතයෝ භූතයෝ අල්ලගත්තු තැන් යම් යම් අනිවින පොඩි වින තියෙන තැන් ඒකෙන් ඒකට යන්නේ නැහැ. සාමාන්‍ය පොඩි විනයක් කරොත් ඒක කට්ටඩියක් කපන්න ඕනේ. ඇදුරකටවත් යකදුරකටත් ඒක කපන්න බෑ. ඒක කපන්න ඕන කට්ටඩි කෙනෙක් තමයි. කට්ටඩි කෙනෙක් කපන්න ඕනේ එකකුත් මේ මහා තෙයෝරෙන් පාලනය කරන්න පුළුවන්. ඒක මහා දෙයක්. හැබැයි මහා නීචයක්. මහා නීචයක් කරලා තිබුණා. ඒත් මහා මිනියලු බන්ධනයක් ඒ වත්තට දාලා තිබුණා. බන්ධනයයි හොනිමයි කියන්නේ දෙකක්. බන්ධනය කියන්නේ එක වෙනම දෙයක්. හරිද? දැන් අපි කියමු ඉනාවා. ඒකට වසියක්. ඉනාවේ වසිය කියන්නේ ක්‍රම දෙකක්. හරිද? ඒතකොට බන්ධනය කියන්නේ මිනියලු බන්ධනය කපන්න බෑ මහා තෙයෝරෙන්. මොකද කවුරු හරි කපලා තිබුණොත් මම ඒක පිළිගන්න ඔයාට මහා සත්‍යය තියෙන අපිත් එයාට උදව් පදව කරනවා. අපි එයාට මූලික වශයෙන් හරි වැඩ කරන්න කැමති යමක් ඉගෙන ගන්න. ඒකට මහා නීචයක්. ඒ නීච පාළුවක් දාලා තියෙනවා. නීචයක්. මහා නීචයක් කරලා තියෙනවා නම් මහා තෙයෝරෙන් කපන්න බෑ. මොකද මේවා ඒකේ තියෙනවා සාමාන්‍යයෙන් විශ්වදේශියොත් මහා නීචය යනකොට දිව්වල. කියන්නේ දැන් ඔයා හිතන්න ඔයා පාර උතර ඇදගෙන යන යාමයට ටොයිලට් වලක වැටිච්ච එකේ දුවගෙන එලා ආමාචා කියාගෙන හරි මහත්යෝ කියාගෙන හරි ආව ඔප්පලා දිනනවානේ. අන්න ඒ වගේ තමයි මහා නීචය කියන එකේ ප්‍රතිපලය. මිනියලු බන්ධනී කියන්නේ ඒකට අයිති වෙන්නේ ප්‍රේතාදී බන්ධනයක් තමයි ශරීරගත වෙන්නේ. ඒක යවන්න කට්ටඩියේ කොහොම. ඒ හිත කවදාකවත් ඔය කියන තරකට තියනවා නම් මේ ප්‍රේත දෝෂය අයින් කරන්න නම් තමයි. මේ කියයි ප්‍රේත දෝෂී කඩ යනවා නාස් පුපුරනවා කියනවා. මම ඒක පිළිගන්නේ නැහැ. මම දකින්නේ මේ සියලු දෙනා බන්ධනීය වෙනවා. යාළු වෙනවා. තෙයෝරුම කියන්නේ දෙයියෝ ඉතින් දැන් අපි හිතන පොලිසිය හමුදාවගයක් වට කරන් පස්සේ අපරාධකාරය එක්ක මැරුම් කරනවා. එහෙම නැත්නම් යටත් වෙනවා. මේ තෙයෝරුව ගෙදරක වටේට පහනාලෝකේ දීලා දවස් 3ක් පහනාලෝකේ දෙන්න ඕන. පහනාලෝකේ දෙන්න වෙලාවක් තියෙනවා. ඕනකට උදේටත් දෙනවා, දවසටත් දෙනවා නෑ. මේක දෙයියන්ගේ වෙලාවට පහනපත් කරලා. කීයටද? නෑ 9ට යකුන්ටයි ඉතින්. උදේ 6 ඉඳලා දවල් 10යි 35 දක්වාම යකුන්ටයි තියෙන්නේ. ඔය යකුන්ටයි තියෙන ප්‍රමාණය මම හරියට කියලා දෙන්න පුළුවන්. මහා සෝනට සීරියකාට සෝකාලිය අම්මට එහෙමයි ඉතින් වෙලාව තියෙන්නේ ඔය උදේ 6 ඉඳලා 10යි 5. උඩ හැන්දෑවේ 6 ඉඳලා 10යි 5 දක්වාම තියෙන්නේ ඒක. අවසානයේ ශූන්‍යයන් දෙක. ශූන්‍යයක්ෂය. ඒකට එතනින් පස්සේ තමයි දෙවිවරුන්ට තියෙන්නේ. ඒ නිසා හැම කෙනෙකුම මේ පහන් පත්තු කරන්න ඕනේ 10යි පස්සේ. එතකොට තමයි දෙවියන්ගේ ආපේශය මේකට කෙලින්ම ගන්න. ගත්තට පස්සේ ආයි කාට උත්තර නැහැ. ඒ කියන්නේ හරියටම ඔත්තුව දීලා හරියටම ගණන් බලලා වට කරලා ඇල්ලුවා වගේ වැඩක්. ඔන්න දැන් මම ඔය දෙපැත්තම බැලන්සින් කිව්වා. මගේ භාෂාව ගැළපෙන්නේ දන්නේ නැහැ මාත්‍යට. ඔතන ඔක් තමයි කතාව. ඊට පස්සේ මේ මහා තෙයෝරියෝ අසීමිත දේවල් කරන්න පුළුවන්. කොට වින බන්ධන කියන එක වින කියන දේවල් ගොඩාක් අයින් කරන්න පුළුවන්. අර දෙක ඇරෙන්න අනිවින පොඩි වින ඇස්වා කටවා ගාපල කෝටියක් දෝෂ කියන ඒවා අයින් වෙනවා කියන එක මෙකින් කියනවා.
දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. එතකොට ඒ වගේ සමගී සමාදානයක් තියෙනවා. පෞලී සමගී සමාදානයක් තියෙනවා. දැන් දරුපල නැති කට්ටිය දරුපල ලබන්න පුළුවන්. අධ්‍යාපන ලැබෙනකොට අධ්‍යාපන ලබන්න පුළුවන්. ඒකට දියුණුව ප්‍රගතිය බලාපොරොත්තු දියුණුව ප්‍රගතිය ලැබෙන්න පුළුවන්. ඒකට තමයි යන තැන තමයි මිනිස්සු අතර ප්‍රසාදේ ගෞරවයේ කීර්තිය ලැබෙන්න පුළුවන්. අසීමිත දෙයක් මේකේ තියෙනවා. මහා තෙයෝ. මහා තෙයෝ කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි පුතේ දෙයියෝ ගෙදර ඉන්නවා වගේ තමයි. ඒ කියන්නේ කෙලිම ගෙදරට පොලිසියක් දැම්මා වගේ තමයි. ආයි කිසි කෙනෙකුට සද්ද බද්ද නැහැ. හරි ඒ වගේ මහා බල සම්පන්න දෙයක් තමයි මහා තෙයෝ. මේක හිතන එක ලේසිත් නෑ. හිතෙන්න පුළුවන් මහා තෙයෝරත් බොහොම අමාරුම දෙයක්. මහා තෙයෝනේ තමයි 108ක් දීපාරක තියෙනවා. ඒක අර මේ මහා දේව තෙයෝරට වඩා සාමාන්‍ය අඩුවක් තියෙනවා. නමුත් ඒ තෙයෝරට අදාළ තෙයෝරට වඩා යම් දේවල් වෙනස්. ඒ ඖෂධ මේකේ ගන්න තියෙනවද නැත්නම් බොහෝ සෙයින් මේකයි මාත මේ තෙල් වාගේ ඉදින්න වාස බෙහෙත් ඖෂධ අඩුයි. බොහෝ ඉන්දියාවෙන් වගේම නැත්නම් අප්‍රිකා රටවල් වගේ මොකක්ද ඒවල එකතු කරගන්න වෙනවා. නමුත් මම දන්නවා ඒක කරගන්න පුළුවන්. තියෙනවා. විශ්වාසවන්ත භාවතාවේ තියෙනවා. ඔව් ඊළඟට තියෙන්නේ සිව තෙයෝ. ඒකට ඊළඟට තියෙන්නේ විසු තෙයෝ. ඒකට මේවයි කාට සිව තෙයෝ මොකටද පත් කරන්නේ? සිව දෙවියන්ගෙන් තියෙන හානිය මොකද අපිට? නෑ. සිව දෙවියන්ට තමයි එක බලවේගයක් තමයි අෂ්ටබහිර දේවතා. සිව දෙවියන්ගේ අවතාරය එක අවතාරයක් තමයි අෂ්ටබහිර. ඒකට මේ අෂ්ටබහිර නායකයා සිව දෙවියෝ. සිව දෙවියන්ගෙන් මේක තෙයෝරු ගෙදරට බහිර දෝෂයක් තියෙනවා නම් පාලනය කරන්නේ අන්න සිව තෙයෝරු දෙන්න ඕනේ. එතකොට මහා තෙයෝරුෙන් බහිර පාල වෙන්නේ නැහැ කියන එක නේ උත්තරේ වෙන්නේ. ඈ? ඒකට විශ්ව තෙයෝරු මොකක්ද? විශ්ව තෙයෝ පාලන තන්ත්‍රය. දැන් යම් ඉතින් Tamanට යම් දෙයක් පාලනය කරගන්න බැරි නම් තමන්ගේ දරුවෝ බිරිඳ සමාජීය ප්‍රශ්න ආදී දේවල් රටේ නායකයාට රට පාලනය කරගැනීමේදී බාධා ඇතිවන විශ්වයෙන් පාලනය කියන්නේ සමූහ සම සත්‍ය ගෙනියන කෙනා. අරයා නිර්මාණයන් දඩුවම් කාර්යසල දෙයියෝ. එතකොට එතෙන්දි කියනවා විශ්ව දෙයියෝගෙන් කරන්නේ තමන්ට අන්නෙවිනි සත්‍යයක් ඇති කරගැනීමේ ශක්තිය තමයි සිව දෙයියෝගෙන් කියන්නේ. ඊගාට මොකද ස්කන්ධ කුමාර දෙයියෝ. මොකද මේකෙන් කරන්නේ? දැන් ඔයාට බිරිඳක් නෑ කියන්නේ. අන්න මේක පත්තු කරාට ඔයාට ස්ත්‍රී පක්ෂයක් එක්ක වෙනවා. පුරුෂයාට ස්ත්‍රියට පුරුෂය ශක්තිය එනවා. ආ ව්‍යාපාරයක් කරනවා. ඔන්න ව්‍යාපාරي දියුණුවාද. කතරන් දෙවියන්ගේ හුඟක් දේවල් පද කරගෙන ගිහිල්ලා ලෞක සපතක්පත් නෙල්ලන්නේ. එතකොට කතරන් දේවාලේ වටේටම තියෙන්නේ රූම්. ඈ පොලිසිය බලලා අල්ලලා තියෙනවද? කවදාවත් නෑ. කතරන් දෙවියෝ තමයි ප්‍රසිද්ධිය වල්ලියම්මයි තේයම්මයි දෙන්නම සමගිය සමාදානිය තියාගත්තා. ඒකට මේකෙන් මම කියන්නේ අනියම් බැරි නෙවෙයි එකකට දෙන්න පුළුවන්. තමන්ගේ බිරිඳෙයිදී තවත් බිරිඳක් සමෝයෙන් පාවිච්චි ජීවිතේ ගෙනියනවා නම් අර පළවෙනි කසාදයෙන් හා දෙවෙනි කසාදයෙන් මතභේද වෙනවා සමතේ වෙනවා මේකේ. ඒ දෙන්න අවුල් නැතුව ගමනවා. කියන්නේ මේක කරලා ඒව කරගන්න කියලා කියන්නේ නැහැ. මා දන්න මම ඒව දැන් වුණාම මට කිව්වා මම මේ ඉස්කන්ධ තුන තෙල් ටිකක් දීලා පාම්පත් කරලා පොඩ්ඩක් නල්ලේ ගාගෙන යන්න කිව්වා කොහොමද කියලා. හැබැයි ඉතින් ඒක ස්වභාව තත්ත්වයක්. ඒ කියන්නේ සියලුම දියුණුවට, ලෞකික දියුණුවට ඥාන වාණ ඉඩකඩම් වතිපිටු දීපල සම්පත්, කායික වශයෙන් සැප සම්පත්, ඉස්ත්‍රි පුරුෂ සම්පත් ආදී කියන මිකී නොකී සම්පත් සඳහා මේ ස්කන්ධ කුමාරි පාවිච්චි කරන්නේ. හැබැයි ඉතින් පෞමිනුත් ඒක තියෙනවා. ඒක තමයි හරි තේරුම් ගත්තේ නැත්නම් ඒකේ විදිහින් දෙනවා. ඊකට මොකද්ද? ඔඩ්ඩිස තෙලියෝ. ඒ කියන්නේ දැන් කියන්නේ යක්කුන්ගෙන් එන බලවේග. ඔඩ්ඩිසට අධිපති කවුද? ශූන්‍ය යක්ෂය. ඒකට ශූන්‍ය යක්ෂයත් එක්ක සම්පූර්ණ මේක තියෙනවා කාල යක්ෂය. يعني සෝකාලියම්මත් මෙතනම ඉන්නවා. එයාට කියලා මේ තීරුවක් නැහැ. ඒකට ඒව අල්ලන්නේ නැහැ. එයාට ඔය තෙල් බේත් ඖෂධ මොකුත් නැහැනේ. එයාගේ මේ ඔලු කටු ටිකයි ඒ වාදනයයි ඒක තියෙන ගිනි බබලයනේ. එයාට මේව නැහැ. හැබැයි එයාට මේ ඔඩ්ඩිස තෙයෝරිය ප්‍රයෝජන ගන්නවා. යකුන් පාලනය කරන්න යකුන් එක්ක ඉන්න කෙනා තමයි මන් දකින ඔඩ්ඩිස කියන කෙනා. ඔය ඒ තෙල් පාතු කරාම ඕනම යකෙක් මෙල්ල වෙනවා. පලාව යන්නේ නැහැ. නපුරු තරක ගමේ රටේ ප්‍රදේශයේ Tamanට සතුරු ඉන්නවනම් කරදර වෙනවනම් පීඩා වෙනවනම් මේ තෙල් පත්තු කරනකොට මේ තෙල් නළලේ ගාගෙන හරි යන්ත්‍රයක දාගෙන පාවිච්චි කරනකොට ඒ මනුස්සයාට මේ ප්‍රශ්න විසඳලා යනවා. මොකෙන් තව දේවල් කියනවා. ඊට පස්සේ මොකද? කඩවර තයියෝ. ඉතින් මේ කඩවර කියන්නේ මොකද? කඩවර අපච්චි. ඉතින් මෙයාගෙන් ඔය වරන් ගන්න කට්ටිය ඉන්නවනේ. ඔළුව ඕල්ලලා පදලා කරන කට්ටිය ඉන්නවනේ. හැබැයි ඒක නරක කියනෝ නෙමෙයි. ඒ වෙන්නේ එයාට ඉන්නේ අර අමනුෂ්‍ය බලවේගය. එතකොට මේකට කියනවා මේ
දැඩි මුණ්ඩ දෙවියන්ගේ ශක්තියත් මෙතෙන් එකතු වෙනවා. පත්තිනියම්මේ ශක්තියත් මෙතෙන් එකතු වෙනවා. දුර්ගාමෑණිගේ ශක්තියත් එකතු වෙනවා. අමුතුම ශක්තිය ගොඩක් වෙනවා. මොකද කඩවර පුච්චි වැඩ කරන්නේ සීමා භද්‍රකාලි මෑණියන් පාර්වතී මෑණියන් ආදී අයට කතරගම දෙවියන්වලට තමයි මේ අය සේවා කරන සේවනාධිපති. මොකද ඔන්ටිස කියන්නේ තේවෙන කෙනෙක්. මොකද මේ අය මේ හැමෝටම උපකාර කරනවා. සාමාන්‍යයෙන් රටේ ජනාධිපතිට හමුදාව ක්‍රියාත්මකයි. අගපතිට ක්‍රියාත්මකයි. කතානායකතුමාට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකයි. ඊගාවට කතානායකතුමාට පොලිසිය කෙනෙකුට පුළුවන් පාර්ලිමේන්තුව. ඒකට කැබිනට් මණ්ඩලයටත් ඒක පුළුවන්. ගමේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ගායන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීතුමාට ඒක තියෙනවා. අන්නේ වගේ අයියක් මේකේ තියෙන මේ කඩවර කෙරෙහි බලවත්. ඒකෙන් අපි මොකක් කරන්නේ? ආරූඪයක් තියෙන තමන්ගේ යම් කවුරුද ශරීරගත වෙච්ච ආරූඪයක් තියෙනවා ඉවත් කිරීම හෝ බලවත් කිරීමට මේක ඕන. අන්න අර කඩවර තයියේ වගේ තෙල් ටිකක් දුන්නම තමන්ට කෙලින්ම තමන්ගේ ශක්තිය ලැබෙනවා. මේකත් අරගෙන අර ඔඩිස දේවාල පළුතු පූජාවත් එක කියන පූජා කරාම තමන්ගේ නියමම බලය එනවා. ආරූඪ බලය ශක්තිමත් වෙන තමන්ගේ ඥාතිය තමන්ගේ ශරීරගත වෙච්ච කෙනා එනවා. නැත්තම් යනවා. දෙකටම තියෙනවා. මේක යවන්නත් දෙන්නේ ගන්න වෙන්නේත් ඒකයි. ඔය උගාක් වල ගියාම දැඩිමුණ දේවාලයට කඩවරක් පුංචි ගාඩි ගියාම මේක තමයි දෙවුනේ ගන්න. අන්න එතකොට සලිත වෙලා අරයා බලය වෙන්න මුඛ වරන් ශක්ති වරන් බාල වරන් එනවා හිර කෙලින් ඉර බාදර කපල කුඩු වෙලා යනවා. දැන් මයිගාට ආවට පස්සේ මම කරන්නේ සංගාල අර එහෙම තියෙන කට්ටිය ආවම මම ළඟදී එහෙම දෙයක් අපේ ගා වුණා මන්ට ගාලා මගේ පහනේ තියෙන වෙනම තෙල් ප්‍රමාණය. ඒ චුට්ටක් කරන ගොඩේ කිව්වා රියා ගේන ඔඩකට ගාලා නියමට සද්දට එනවා. ඒක තමයි එතෙන්දී ඕනේ. හොඳ මං කවුරුත් නොදන්න රහසක් වගේ මම වෙනවා. මං හිතන්නේ දන්නවත් නැත්නම් ඊට පස්සේ තේයෝ. මේක සාමාන්‍යයෙන් අපි ගන්නේ සාමාන්‍යයෙන් අපි මොනවාරි වින කොට විනයක් කපන්න පහන් පත්තු කරන ආලෝක කරන්න ගියාම ඒ පහන් පළට ගන්න ඒක. තේයෝ දැන් අපි හිතමු මොනවාරි පූජාවන් සංචාරයක් කරන්න ගියාම ඒක. මොකද අන්නේ දෙවි පොදු සමූහ දෙවිවරු සහ අමනුෂ්‍ය බලවේග සියල්ලට එන්න පුළුවන් ප්‍රේතය ඇරෙන්න. ප්‍රේතය. ඒ කටියට එන්න බෑ කටිය කොහොමද? පතන් ගන්නවද කියලා ඉන්න දෙන්න. උඩ කුඩා තේයෝ. මේක මොකටද කරන්නේ? කුඩා තේයෝ තමයි දේවාලයක නිතරම පාන්න ආරෝහණය වැඩිනෝදියා. ඒක වෙනම තේරක්. ඒකෙන් ඉතින් සාමාන්‍ය වැඩිම පොල් තෙල් ආසිතේ කරගෙන ඉඳ ගන්න එකක්. ඒකට එච්චර තෙල් ඖෂධ ගොඩාක් ගන්නෙ නෑ. ඒකට යම් ප්‍රමාණයක් අරගෙන අර ඉදපු තෙල් වලින් මේකට යම් ප්‍රමාණයක් දාලා පොල් තෙල් කිනෙකට රම් පොල් ඕන, රම් තැඹිලි පොල් ඕන, රතු පොල් ඕන. එතකොට රතු පාට පොල් තියෙන පාට තියෙන. ඒ ටික තමයි ගන්නේ. වෙන කොළ පොල් ගන්නෙ නෑ. ඒව කඩු ක්‍රමයක් තියෙනවා, ලෙලි ගන්න ක්‍රමයක් තියෙනවා, ඒ ගාන ක්‍රමයක් තියෙනවා, ඉන්ද්‍රිය ක්‍රමයක් තියෙනවා. ඒක ඉදි ගන්න ඕනේ. ඉතින් යම් ඉදින් එන්න නැතුව ඉතින් වංගෙඩි දාලා කොටලා එම ගත්තයි කියලා මහා දෙයක් නෑ. හරියට තෙල් බලව තියෙනවා. ඒක ඒතකොට ඒ දේවල් වල ලැබීමක් තියෙනවා. තෙල් ලැබීමක් තියෙනවා. ඒක හරියට කරනවා. ඒකට කියන්නේ කුඩා තේයෝ. එතකොට නිදා ගන්න ඕනේ. හරිද? මේ ඔක්කොම එකට කරලා ඉඳින්න ඕනේ එක. මේ ඔක්කොම. ඔව් ඒක ඉතින් ලේසි පහසු වැඩක් නෙවෙයි. ඉතින් බලවන්ද? පුළුවන්. මම හිතුවේ මට ඕන ලංකාවේ ඕන නිදානේ ගොඩ දාන්න. මම ගාති. මේ දැන් මේ තෙල් හත එහෙම දාන දවසක් තියෙනවද? මෙහෙමයි. මේකේ තෙල් මේ තෙල් විතරක් නෙවෙයි. සියලුම තෙල් ඖෂධ යන්ත්‍ර මන්ත්‍ර පළඳින කාල පරිච්ඡේදය. සාමාන්‍යයෙන් ඒනම් කොනක් කොටන්න කාල පරිච්ඡේදය. නඩුවට හබෙකට යන්න කාලයක් තියෙනවා. මහානදම් පුරන්න කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම යන්ත්‍ර මන්ත්‍ර වඩකට පුර අව 14 වෙනි තිතිය, 15 වෙනි තිතිය, පළවෙනි තිතිය ගන්නෙ නෑ. ඒ පුරාව දෙකේම ගන්නෙ නෑ. ඒගාවට හැම එකේම සාමාන්‍ය සම්ප්‍රදායට නම් අපි 6 වෙනි තිතිය ගත්තට 9 වෙනි තිතිය ගන්නෙ නෑ. හරිද? 4 වෙනි තිතිය ගන්නෙත් නෑ. 4 9 අපි අවශ්‍ය කරනවා. එදාට යන්ත්‍ර මන්ත්‍ර තෙල් වේද ඖෂධ හිඳින කටයුතු වලින් වගේ වැඩ කියලා වැඩ කරනවා. ඊගාවට අවට තෙල් හිඳින්නේ පුරට තෙල් හිඳින්නේ නෑ. පුරට තෙල් හිඳිනවා නම් හිඳින්නේ කුඩා තෙයෝර විතරයි. මොකද ඒක කල් ගියාගන්නේ නෑ. ඒක එදින්දා පහම්පත්තු කරලා සෞභාග්‍ය උදා කරගන්න කැමති ගත්තම කුඩා තෙයෝර තෙල් හිඳින්නේ නැත්නම් දන්න කට්ටිය නොදන්න කට්ටියත් මේක ආගන්න. අවට තෙල් හිඳින්නේ දීර්ඝ කාලයක් මේ තෙල් වලට හානියක් නොවි. පොරසතුරු කරදරයකින් හෝ යක්ෂ භූත අමනුෂ්‍ය විදිහින් විනාශ කිරීමක් ඕනේ නැත. මාසේ පොයේට දවස් 5ක් ලං කරලා මාස පොයේ 10 දින කලින් තෙල් ඉදිනවා නම් යකේ භූතේ කත තියන්නේ නැහැ. මම කිසිම තෙලකට දම්වැල් දාලා ඉඳලා නැහැ. මට මොකද මම උරුවරු දෙයි දාලා තියෙන්නේ.
පවුලක් කටිය තෙල් දම්වැල් දාන්න ඕන අර තෙල ඉදින්නේ. ඒවා මේ කාල පරිච්ඡේද තියෙනවා. අහවල් මන් දැන් ගුණෙන් පැහැෙන කොට දානවා. ඒක ගන්න පුළුවන්. ඒ තෙල් අරයට ඉඳනකොට ඒක කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේමයි. පස් තෙලින්ටත් ඕක කරන්න පුළුවන්. පස් තෙලින්ටත් ඕක කරන්න පුළුවන්. ඕන කරන වලකට පස් තෙල් ටිකක් කරාගේ හරියට පස් තෙල් ඕන. තමන් ඉඳ ගන්න ඕන. තමන් ඉඳ ගන්නේ මම කියලා දෙන්න තෙල් ඉදින අවශ්‍යවාදයක් නෙමෙයි. ඔය ඇට ටික තල ඇට කොහොම ඇට ඒ ටික නේ ඕනේ. ඒ ටිකක් තියෙනවා නේද කොළ જાතින් තින්දින්න පුළුවන්. ඒ හින්දම හරියට හින්දනම් ඔය තෙල් සිසිල් වෙනවා. සිසිල් පදමක් කියන ඔයක තියෙනවා. සිසිල් පදමක් කියන්නේ යන්නේ සිසිල් කියන්නේ ඇතුලේ සිසිල් උඩින් දුන්දත් අපත් වෙනවා යටින් ඉදි වෙනවා. ඔයාලට දැන් ගොඩක් අය නේද හෙන ගානේ දැන් අලුතෙන් දැන් ගොඩක් අය හිඳිනවනේ. ඔව්. හරි. දැන් මෙහෙමනේ. දැන් ඔයාලට මේ තෙල් ගැනම කතා කරලා දැන් ඔයාලට මේක අහුවනේ මේකෙන් කොම්ම දැන් නිදන් එහෙමත් අහුවනේ. හරිද? මේව තමයි දැන් ඔයාලට ගන්න. මේක ගෙදරකටපත් වෙනවා මේ මහාදේව තෙලියෝරු ඇරෙන්න. ඒ ටික නැතු දැන් හිඳිනවනේ අපි මේ ඔක්කොම එකට දාලා හිඳිනවා. හැබැයි ඒක පාවිච්චි කරන්න බෑ මාත්‍යෝ ගෙවල් වලට. දේවාල වලට. කිසිම තැනකට ඒක බෑ. ඒක නිදාන්නට විතරයි. ඔන්න කෙලව ගන්න තැනක් තමයි කෙනෙක් කවුරු හරි මේ තෙල් ටික මහා දේව තෙල් ගෙදරපත්තු කරන්න බෑ. ඒක දේවාලට සීමායි. ඊගාවට ඔය මේ තෙල් ඔක්කොම නොමේම එකතු කරලා හිඳින තෙලක් තියෙනවා. ඒකට කියන වෙනම නමක් තියෙනවා. ඒක මම කියන්නේ නැහැ. ඒ තෙලට නිදන් විතරයි. භූමිය යට තියෙන පතල් වලට. හරි? පතල් වලින් ගන්න මේ පොළොව යට තියෙන මැණි සම්පත් ඔක්කොටම මේ තෙල ඕනේ. මම ඔය අනන්ත දීලා ලක්ෂ ගණන් කෝටි ගණන් ගල්ලම් වෙලා තියෙනවා. පතල් නිදන් වලට දෙන්න මම යන්නේ නිදන් කරන්නේ. මම නොකරයි යන්නේ නැහැ. මට ඕන දේ මම කරා. දැන් ඒව කරන්නේ. සක්‍රිය වක්‍රියවත් කරන්නේ නැහැ. මොකද ඒවයි තියෙන මහා වැරදිනෝ බාහිර බල විදිහින් බීරෙන්න නැත්නම් පාරකට ඉගහ කාලා පරම්පරාවෙන් නැති වෙන සයිස් එකක් කියන පුළුවන්. බාහිරයෙන් ශ්‍රී ලංකාවේ තියෙන්නේ. ඊට ඕන જાතියක් දාන්න පුළුවන්. නිසා සාමාන්‍ය බාහිරයටදී විශ්වයාගේ අවතාරයක් නේ. අනිත් සියලු දේවරු බයයි බාහිරයට. දේවරුන්ට චිත්ත වෙන්න බෑ. විශ්වයාට විතරයි පුළුවන්. විශ්වනේ සිව දෙවියන්ට විතරයි. සිව දෙවියන්ට විතරයි බාහිරයන්ගේ ශක්තිය පාල කරන්නේ. ඒකනේ ඕන ඕනම යන්නේ යායුතෙන් වලට යන්නේ. අභිගිරියෙන් යන්නේ ඒකනේ. හරි. දැන් එහෙනම් ඔය පැහැදිලිවක් තියෙනවනේ. ඔව්. දැන් අපි තෙල් නම් ගැන ගොඩක් පැහැදිලි වෙනවා. මම අහන්නේ ඒක මේ දුමත් දැන්